right අපි දැන් බලමු Nemtech Connect app එක කොහොමද ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නේ සහ රෙජිස්ට්‍රේෂන් එක කොහොමද කරගන්නේ කියන එක. App Store හරි එහෙම නැත්නම් iPhone වල Play App Store එකේ හරි නැත්නම් Android වල Play Store එකේ ඔයාලට පුළුවන් Nemtech Connect මම කලින් ටයිප් කරලා තියෙනවා Nemtech Connect කියලා සර්ච් කරා. ඊට පස්සේ මෙන්න මේ app එක මම already installed. so මේ app එක install කරගෙන ඉවරලා open කරාම මේ වගේ interface එකක් එන්නේ. ළඟට මුලින්ම register වෙන්න ඕනේ මේකේ. email address එක ඊළඟට password එක දාදී numbers තියෙන්න ඕනේ. symbol එකක් තියෙන්න ඕනේ සහ capital simple අකුරු තියෙන්න ඕනේ. right මම මේ ටික type කරගන්නම්. type කරන අපි බලමු create කරලා. right නම username එක විදිහට email address එක මම type කරගත්තා. email address එක ඊළඟට password දාගත්තා. password එක මගේ phone number එක සහ @ symbol එකයි ඊළඟට capital අකුරකුයි simple අකුරකුයි දැම්මා. ඒ ටික දාලා ඉවරලා agree to the terms and conditions tick එක right ගන්න ඕනේ. ඊළඟට ඒ ටික හරිනම් register දෙන්න තියෙන්නේ. register email password හරියට ගහලා තිබ්බොත් password එකේ අර අවශ්‍ය කරන numbers symbols capital simple letters ඒ ටික හරියට type කරලා තිබ්බනම් confirm your email කියලා එනවා. එතකොට මේ කියන්නේ ඔයාගේ email එකට Nemtech Connect එක හරහා mail එකක් යවලා තියෙනවා. ඒ mail එක open කරලා එතනින් link එකක් තියෙනවා. ඒක click කරලා ඔයාගේ email එක confirm කරන්න ඕනේ. right අපි බලමු mail එක Gmail එක open කරගන්න. ඔයාගේ phone එකේ තියෙන mail ඕනම එකක් app එක open කරගෙන no reply කියලා ඔයාලට message එකක් ඇවිල්ලා තියෙනවා. Nemtech Connect මේක open කරගන්න. open කරගත්තාම ඔයාලට ඇවිල්ලා තියෙනවා thank you registering account on the Nemtech Connect app. Please confirm your email address by clicking this link. right එතන මේ link කියන එක නිල් පාටින් එන්නේ. ඒක highlight වෙලා තියෙන්නේ. ඒක click කරන්න. link කියන වචනේ උඩ click කරන්න. එතකොට ඔයාව වෙනම වෙබ්සයිට් එකකට ඩිරෙක්ට් වෙනවා. එතනදී ඒක okay නම් ඔයාගේ email එක confirm නම් confirm email කියලා message එකක් එනවා. ඒ කියන්නේ ඔයාගේ email එක confirm වුණා. එහෙනම් දැන් ඔයාට ආපහු Nemtech app එකට යන්න තියෙන්නේ. Nemtech app එකට ගිහිල්ලා continue දෙන්න තියෙන්නේ. continue කරා. එතකොට app එක open වෙනවා. ඔයාගේ email එක registered. ඔයාගේ account එක හරි. දැන් එනවා email address එකයි. ඊළඟට ඔයාට නමක් ඔයාගේ නම සහ location address එක දාන්න තියෙන්නේ. මම නම විදිහට දානවා. ළඟට ඇඩ්‍රස් එක දාන්න ඕනේ. ඇඩ්‍රස් එක කියන්නේ ඔයා ඉන්න ලොකේෂන් එක. මේක දාද්දී ඔයාගේ GPS on කරලා තියෙන්න ඕනේ. notification වල උඩ තියෙනවා GPS කියලා. Google Map එහෙම use කරන කෙනෙක් නම් මේක open එකේමයි තියෙන්නේ. මෙහෙම notification bar එකේ නැත්තම් ඔයාට ගිහිල්ලා මේ app එක එතනට add කරගන්න ඕනේ. දැන් මම add කරගෙන නැහැ. මම මෙන්න මෙතන තියෙන location service කියලා ඒක උඩට add කරගත්තා. මේක default නම් එන හැම phone එකම වගේ
ඔන් වෙලා තියෙන්නේ මගෙත් ඔන් වෙලා තියෙන්නේ මම රයිට් එක ආයෙ බෑක් කරා ලොකේෂන් ඇඩ්‍රස් එක විදිහට මම දානවා කුරුණෑගල කියලා ඔයා දාන ඇඩ්‍රස් එක හරිනම් ඔයාට සජෙක්ෂන් පෙන්නනවා මම මෙතනින් කුරුණෑගල කියලා මට ගැලපෙන එක මම සිලෙක්ට් කරගන්නවා ඊට පස්සේ මෙතනට ඇඩ් වෙනවා මේක කන්ටිනියු කරන්න බෑ ඔයා ෆෝන් නම්බර් එකක් මේකට ඇඩ් කරන්න ඕනේ එතකොට ඇඩ් ෆෝන් කියන එක හරහා ඔයාගේ රට සිලෙක්ට් කරන්න ශ්‍රී ලංකා කියන එක උඩ පල්ලෙහා තියෙන්නේ වහලා තියෙන එකේ ශ්‍රී ලංකා +94 country code එක තියෙන්නේ සහ ඔයාගේ ෆෝන් නම්බර් එක සිලෙක්ට් කරන්න මම ෆෝන් නම්බර් එක ටයිප් කරනවා right මම ෆෝන් නම්බර් එක ටයිප් කරා එතකොට country code එක සිලෙක්ට් කරලා දෙනවා ෆෝන් නම්බර් එක හරියටම දාන්න බිංදුව නැතුව ෆෝන් නම්බර් එකේ දාන්න 0.70 පටන් ගන්න එකේ බිංදුව නැතුව දාන්න එතකොට මේක වෙරිෆයි කරගන්න ඔප්ෂන් දෙකක් තියෙනවා SMS එක සහ WhatsApp message එකක් කරා ගොඩක් වෙලාවට SMS එකට වඩා WhatsApp තියෙනවා නම් මේක ලේසි WhatsApp send WhatsApp කියන එක සිලෙක්ට් කරා වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා WhatsApp එකට WhatsApp එකට ආවා මට ආවේ 153 250 කියන කෝඩ් එක right එතකොට කොමෙන්ට් එක හරි කන්ටිනියු කරනවා දැන් මෙතන මොකද සයිට් එකක් නැති නිසා empty box පෙන්නන්නේ අපි සයිට් එකක් ඇඩ් කරගන්න ඕනේ මෙතන මේ right corner එකේ තියෙනවා plus icon එක එතනට ගිහලා site name එක විදිහට ඔයාගේ location එකේ ඔයාලට කැමති නමක් දාගන්න පුළුවන් මම මෙතනට දාගන්නේ KU test කියලා දානවා මම ඊළඟට මොකක්ද කියන එක energizer testing මම මේක දාගන්නේ testing කියලා ඔයාලට ඒකට කැමති එකක් දාගන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ ඔයාලට පහසුවෙන් මේකේ ඔයාලා එක energizer නම් ඇඩ් කරන්න ඔයාලට ගමේ නම මොන හරි ඔයාලගේ location නම මොන හරි එහෙම එකක් දාගන්න පුළුවන් ඊට පස්සේ මේකේ location access ඉල්ලනවා app එකට location access එක while using app කියන එක දෙන්න නැත්නම් හැම නිතරම ඕක අහන්න ගන්නවා ඊළඟට මම ආයෙත් location එක විදිහට කුරුණෑගල select කරනවා right ගොඩක් වෙලාවට සමහර පොඩි ගම් එහෙම location එකේ පෙන්වන්න නැති වෙන්න පුළුවන් එතකොට ඉතින් ඔයාලට ළඟම තැනක් මේව කරගන්න දැන් මම කුරුණෑගල පෙන්නපු නිසා කුරුණෑගල ඕකේ සිලෙක්ට් කරලා තියෙනවා. right මෙතන map එක හරහා map එකේ location එක පෙන්වනවා නම් ඔයාලට ආයෙ back කරන්න තියෙන්නේ. back කරාට පස්සේ ඉන්නේ location එක place කියන තැනට add වෙලා තියෙනවා. right ඊට පස්සේ මම කරන්නේ මේක save කරනවා. මේක save වුණාට පස්සේ අපේ main site වල site name එක පෙන්වන්න ඕනේ. right එතකොට මෙන්න මෙතන KU test කියලා මම create කරපු site එක තියෙනවා. මේ site එක open කරා. site එක empty. අපිට මේකට දැන් device එකක් add කරන්න ඕනේ. මම කලින් කිව්වා මෙන්න මේ වගේ QR එකක් හම්බ වෙනවා. ඒ QR එක ස්කෑන් කරන්න තියාගන්න ඕනේ. ඒ ස්කෑන් කරාට පස්සේ තමයි අපිට සයිට් එක ඇඩ් කරගන්න පුළුවන්. right. මේ QR එක ස්කෑන් කරද්දී අනිවාර්යෙන් ඔයා energize එක ගාව ඉන්න ඕනේ. මෙන්න මේ add device කියන එක select කරා. ඊට පස්සේ මම QR එක තියාගෙන තියෙනවා මෙතන. මේ energize එක දැන් මාන ළඟ නෙවෙයි මම මේ QR එක ස්කෑන් කරලා energize එක ගාවට යනවා. QR එක
scanned QR code. මේක අනිවාර්යෙන් මේක QR එක ස්කෑන් කරන වෙලාවේ Energize එක on එකේ තියෙන්න ඕනේ. network connect වෙලා තියෙන්න ඕනේ. right. එතකොට මෙන්න මෙහෙම serial number එකක් අහනවා. අපිට Energize එකේ serial number එක තියෙනවා නම් ගැටලුවක් නැහැ. serial number එක type කරන්න. ඒතකොට Energize එක මොකක්ද කියන එක product code එක ඕන හැමදේම system එකෙන්ම ගන්නවා. එහෙම නැත්නම් අපිට select product කියලා තියෙනවා. select product කියන එකෙන් product එක select කරා. ගොඩක් දැන් අපි මේ කතා කරන්නේ Droid 114 කියන Energize එක ගැන. එතකොට මේ දෙවෙනියට තියෙනවා Droid කියලා. ඒකේ තියෙනවා Droid 114 LCD කියලා Energize model එක. එතකොට ඒක select කරා. right. Energize එකේ serial number එක දැන් identify කරගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා installer pin, master user pin, reset user pin. මේ pin හතර දෙන්න ඕනේ. තුනම දෙන්න ඕනේ. මේ pin එකේ පළවෙනි එකේ numbers 6ක් type කරන්න තියෙනවා. අනිත් දෙකම 4 4. එතකොට අපි මේ පළවෙනි එකට type කරන්නේ මේකේ default password එක විදිහට එන්නේ 0 1 2 3 4 5. බලන්න 0 1 2 3 4 5. ඒක type කරලා ඕකේ කරන්න. ඕකේ කරාම මේකේ මේ බෆර් වෙන එක නැවතිලා මේක 6යි 6 කියලා ආය වැටෙනවා. එහෙම නැති වුණොත් ආය පාරක් කරන්න ඕනේ. right. මෙතන ආවා error එකක්. අපි ওই error එක ආවට පස්සේ ආයේ installer pin එකම type කරන්න යන්නේ නැහැ. අපි type කරනවා master user pin එක. ඒක එන්නේ 1 2 3 4. 1 2 3 4. මේක okay කරා. බලමු අපි master pin එක ඉස්සලාම ගනින්ද කියලා. මේක වෙනස් වෙන්න පුළුවන්. installer pin එකක් දෙතුන් පාරක් දාපුවාම identify කරගන්න එක device එකේ network එකත් එක්ක connect වෙලා තියෙන වෙලාවත් එක්ක තමයි වෙනස් වෙන්නේ. මේකට නම් ලොකු වෙලාවක් යන්නේ. හරි. master user pin එක ගත්තා. මේක බෆර් වෙලා ඉවරලා දැන් 4යි 4 කියලා එනවා. error එකක් ඇවිල්ලා නැහැ. මුකුත් red color එකකින් error මුකුත් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ reset user pin එකත් අපි type කරනවා 1 2 3 4. right. ඒක okay කරා. ඒකත් බෆර් වෙනවා. okay නම් මේක 4න් 4 කියලා ඒකත් okay කරගත්තා. හැබැයි අපිට තාම installer pin එක select වෙන්නේ නැහැ. අපි installer pin එක ආයෙ පාරක් type කරලා okay කරනවා. දීලා බලනවා. දැන් okay වෙයිද කියලා. ගොඩක් දුරට ඕක දෙපාරක් විතර වගේ කරද්දි okay වෙනවා. network එකත් එක්ක communicate කරන signal වල issue එකත් එක්ක තමයි මේක එකපාරෙන් okay වෙනවද නැද්ද කියන එක. pin වර්ග තුනම verify නම් ඊට පස්සේ ඔයාලට වෙන්නනවා මෙන්න මේ වගේ interface එකක්. ඒ කියන්නේ Energize එක system එක through ඔයාගේ phone එකට connect කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ නම වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට කැමති නමක් දාගන්න පුළුවන් ඔයාගේ device එකට. මම මේක දානවා. කලින් මම මේ Energize එක install කරලා තියෙනවා මගේ අනිත් phone එකට. ඒ නම්බර් එකම දාගන්නවා. මට එතකොට මේ දෙක පැටලෙන්නේ නැහැ. මම 1098 කියලා දාගන්නවා. right. එතකොට මෙතනින් කියනවා to confirm your device ensure your pens is on. Be ready to use tag or keypad. tag එක කියන්නේ අපි පෙන්නුවා කලින් magnet tag එක Energize එක on කරන්න මෙන්න මේ වගේ දැන් colors පේන්නේ නැතිව ඇති. right. ඒක අතේ තියාගෙන Energize එක on කරලා මේක confirm කරන්න start කියන එක click කරනවා. right. අපි එතකොට Energize එක ගාවට ඒක අරගෙන අපි ඒ ටික කතා කරමු. right. අපි දැන් ඉන්නේ Energize එක ගාව. Energize එකත් standby තියෙනවා. app එකත් open කරලා තියෙනවා. අපි Energize එක on කර ගන්නවා. හරි. Energize එක on check කරනවා. good කියලා වෙරනවා. ඒක 9 වලට යනවා. අපි ඊට පස්සේ app එකේ start select කරනවා. ඊට පස්සේ right. app එක okay. ඊළඟට logo එක අපිට මේකෙන් notification මේක අපිට show කරනවා. Energize එක off කරලා on කරන්න කියලා. countdown timer එකකුත් යනවා.
එතකොට අපි මේක ඕෆ් කරනවා එකපාරක්. රයිට් දැන් ඕෆ් එකේ තියෙන ස්ටෑන්ඩ් බයි. රයිට් ආයෙ එකපාරක් ඔන් කරනවා. මේ අපි ටැග් එකෙන් තමයි ඔන් කරේ. රයිට් හරි. දැන් මේක එනර්ජයිස් එක කනෙක්ට් කරගත්තා. මේ කොළ පාටෙන් හරියක් වැටලා තියෙන්නේ. එනර්ජයිස් එක ඕකේ. අපිට දැන් මෙතනින් ගිහිල්ලා එනර්ජයිස් එකේ ස්ටේටස් චෙක් කරගන්න පුළුවන්. දැන් පවර් ඔන් ඔෆ් කරන හැමදේම මේක හරහා කරන්න පුළුවන්. පවර් ඔෆ් කරා. රයිට් එනර්ජයිස් එක ඔෆ් වුණා. ඒත් එකම නොටිෆිකේෂන් එකක් එනවා එනර්ජයිස් එක පවර් ඔෆ් වුණා කියලා. මෙන්න ඒ වගේම පවර් ඔන් කරගන්නත් පුළුවන් ඒකෙන්ම. රයිට් එනර්ජයිස් එක පවර් ඔන් වුණා. ඒත් එකම නොටිෆිකේෂන් එකක් එනවා මෙන්න මේ එනර්ජයිස් එක පවර් ඔන් වුණා කියලා. මේක ඔෆ් කරපු නොටිෆිකේෂන් එක තියෙන්නේ අපි මේ නොටිෆිකේෂන් ඇප් එක ඕපන් කරගෙන ඉන්නවනම් නොටිෆිකේෂන් අයින් කරගන්න ඕනේ. අන්න දැන් ඒක අයින් කරාට පස්සේ ඔන් වුණා කියලා නොටිෆිකේෂන් එක කන්ටිනියු දුන්නාම අයින් වෙනවා. හරි. දැන් මේක මේකේ දැන් අපිට බලා ගන්න පුළුවන් සිග්නල්ස් බාස් දෙකක් තියෙනවා. බැටරි වෝල්ටේජ් එක 13.5ක් තියෙනවා. ඒත් එක්කම හයි වෝල්ටේජ් ඔන්ලා තියෙන්නේ. ගේට් ක්ලෝස් වෙලා තියෙන්නේ. අපිට මේකේ මීට වඩා ඩීටේල්ස් බලන්න අවශ්‍යයි නම් මෙන්න මෙතන මේ සිග්නල් බාස් වලට මෙහා පැත්තේ තියෙන අයිකන් එක ටච් කරන්න ඕනේ. මෙන්න මේක. එතකොට අපිට මේකේ අරට වඩා ඩීටේල්ස් ටිකක් තියෙනවා. සහ අපිට මීටත් වඩා බලන්න පුළුවන් ඩීටේල්ස් මේකේ තියෙනවා. මෙන්න මෙතන show all කියලා එකක් තියෙනවා. දැන් ඒක ටික් කරගන්න. ඊට පස්සේ මේක වැඩ කරන්නේ මේන් පවර් එකෙන් නෙමෙයි බැටරි පවර් එකෙන්. ඒ නිසා මේන් ෆේල් කියලා එනවා. ඒ කියන්නේ AC කරන්ට් එකෙන් නෙමෙයි බැටරි කරන්ට් එකෙන් වැඩ කරන්නේ. එතකොට අපි ඒක එච්චර වරි වෙන්න එපා. ඊට පස්සේ දැන්ට ඉෂුව එකක් තියෙන මේන් කරන්ට් එක සප්ලයි දීලා නැති එක විතරයි. සයිරන් එක ඔන් එකේ තියෙනවා. ටැම්පර් ස්විච් එක ඔන් එකේ තියෙනවා. සර්විස් ඕකේ. ෆෙන්ස් එක ඇක්ටිව් කන්ඩිෂන් ගුඩ් කියලා වැටෙනවා. හයි වෝල්ටේජ් එක ඔන් එකේ තියෙනවා. එලාම් ටික ක්ලෝස් වෙලා තියෙන්නේ. අපිට මේක පුළුවන් එලාම් එකක් එහෙම ට්‍රිගර් වෙන විදිහ බලා ගන්න පුළුවන්. මම දැන්ට ෆෙන්ස් එක මෙතනින්ම ෂෝට් කරනවා. රයිට්. පොඩ්ඩක් ෆෝන් එක මෙහෙට කරලා අපි එනර්ජයිස් එකේ වෝල්ටේජ් එක ෂෝට් කරලා බලමු මොකද වෙන්නේ කියලා. රයිට්. මට රයිට් අපි ටැම්පර් ස්විච් එක ඔන් වුණා. දැන් ආයෙ ක්ලෝස් කරා මම ඒක කන්ටිනියු දුන්නා. ඒ අපි කරේ ඒකේ එනර්ජයිස් එකට එන කවර් එක ඕපන් කරාම එලාම් එක ට්‍රිගර් වෙනවා. ඒ ටික ගත්තේ අපි. right notification කීපයක් ආවා. ඒ ටික අයින් කරගෙන ඉන්න ඕනේ. මේ app එක ඕපන් එකේ තියෙන ලාට notification ආවොත් අපි ඒ notification ටික අයින් කරගන්න ඕනේ. දැන් internal short එකක් හදන්න හදන්නේ මම fence එකට වඩා මට phone එක පෙන්වන්න ඕන නිසා මේ එනර්ජයිස් එක ගාවිම අපි voltage එක short right අපිට බලන්න පුළුවන් වුණා සයිරන් එක ඔන් වුණා. මෙතන notification එකක් ආවා. මෙතනදී දැන් මම එනර්ජයිස් එක ඔෆ් කරලා තියෙන්නේ. එනර්ජයිස් එකේ බෑඩ් කියලා ඇවිල්ලා එලාම් එක ට්‍රිගර් වෙන්න ගත්තා. right ඔය ටික තියෙන ඊට පස්සේ මේක කන්ටිනියු කරන්න පුළුවන්. මේකෙදී තව settings තියෙනවා. මේකේ මොනවාද පෙන්වන්න ඕනේ ඒ වගේ දේවල් හදාගන්න. මේ default එන ඒවා ටික ඒ විදිහටම තියාගත්තොත් ගැටලුවක් නැහැ. මේකෙදී අපිට general
තියෙනවා settings කීපයක් වෙනස් කරගන්න. ඊට අමතරව display එකේ දාන්න ඕනේ ඒවා ටික. display එකේ මොනවද පෙන්වන්න ඕනේ? ඒ වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ display එකේ අපිට මොනවද මේකේ display කරවන්න ඕනේ කියන එක අපිට මෙන්න මේ display එකේදී කරන්න පුළුවන්. දැන්ට තියෙන ඔය first good check bad කියන ටික. ඊට පස්සේ අපිට මේකේ ජූල් ප්‍රමාණය ඕනනම් එහෙම කරන්න පුළුවන්. බැටරි වෝල්ටේජ් ඕනනම් ඊළඟට වෝල්ටේජ් එක අවුට් එකයි රිටර්න් එකයි කොහොමද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. මම දැන් සෙටින් එක වෝල්ටේජ් අවුට් රිටර්න් ඒ ටික කොහොමද ඩිස්ප්ලේ කරන්න කියලා තියෙන්නේ. මේකේ ඩිස්ප්ලේ එක වෙනස් වුණා. 9 කිලෝ වෝල්ට් යනවා. 9 කිලෝ වෝල්ට් රිටර්න් වෙනවා. හේතුව අපි රිටර්න් එක මේකේ නෑ කියලා අරන් තියෙන්නේ. එතකොට රිටර්න් එකත් ඒ විදිහටම පෙන්වන්නේ අවුට්පුට් එකටම සමාන රිටර්න් එකක්. අපිට තාම පුළුවන් මේක ස්ටෝරේජ් අපි සිලෙක්ට් කරලා බලමු ස්ටෝර් එනර්ජි and capacity use කියලා. කොච්චර පාවිච්චි කරනවද capacity ස්ටෝර් එක කීයද තියෙන්නේ කියලා. දැන් ජූල් 8ක් තියෙනවා capacity එකෙන් 35ක් වගේ තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේක එනර්ජයිස් එකේ ෆෙන්ස් එක පොඩි ෆෙන්ස් එකකට අපි දාලා තියෙන ලොස්ට් එක අඩුයි. ඒතොර එනර්ජයිස් එක අයිඩියල් රන් එකක් වගේ අරන් යන්නේ. ඒක නිසා ලොකු ජූල් එකක් දීලා පවර් එක වැඩි කරලා දෙන්න try කරන්නේ. ඊළඟට ෆෙන්ස් වෝල්ටේජ් ලොස්ට් එක අපි සිලෙක්ට් කරා. බලමු කීයක්ද ෆෙන්ස් වෝල්ටේජ් එක ලොස්ට් වෙන්නේ කියලා. ෆෙන්ස් එකේ ලොස්ට් එක තියෙන 13%. 13 තියෙන්නේ. එහා පැත්තේ අපි ටෙස්ට් කරන්න දාපු වයර් එක බිම තියෙන්නේ. right. මම ගොඩක් වෙලාවට මේකේ තියෙන්නේ බැටරි වෝල්ටේජ් එකත් අපි බලමු බැටරි වෝල්ටේජ් එක කීයක් තියෙන කියලා පෙන්වන්න. බැටරි වෝල්ටේජ් එක 13.1ක් තියෙනවා. ඒක අපිට සෝලර් කන්ට්‍රෝල් එකනොත් පෙන්නනවා. හරි අපි මේක දාගමු පරණ තිබ්බු good bad check කියන condition පෙන්නන්න. right දැන් good කියලා ආවා. අපි ටැම්පර් ස්විච් එක නිකන් ඕපන් කරලා බලමු. right එලාම් එක ආවා. continue කරා. right මේ ටික තමයි තියෙන්නේ. app එක පොඩ්ඩක් use කරද්දී Visual Friendly app එකක් තියෙන්නේ. ඔයාලට මොනවද මේකේ තියෙන ඒවා ටික settings ටික වෙනස් කරලා බලන්න. ගොඩක් වෙලාවට default setting වෙනස් කරලා Tamanට ඒක ගැටලුවක් වගේ න setting default වලට යන්න. එතකොට ආයේ standard එන settings ටික තියෙන්නේ.